හෙලෝ යාළුවනේ සුබ දවසක්. ඉතින් කාලෙකින් තමයි වීඩියෝ එකක් දාන්නේ. මේ ටික පොඩ්ඩක් වැඩ නිසා වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. ඉතින් අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මුහුදු කුකුලා ජාඩි සම්බෝලයක් හදාගන්න විදිය. ඉතින් මේ ග්‍රෑම් 250ක් තමයි අරන් තියෙන්නේ මුහුදු කුකුලා ජාඩි. ඉතින් මේ විදියට කපා ගන්න ඕනේ පොඩි කෑලි වලට. ඊට පස්සේ මේ විදියට වතුරේ සාමාන්‍යයෙන් විනාඩි 3ක් 5ක් වගේ අතර කාලයක් තිබ්බට කමන්නේ නැහැ. දැන් මේ විදියට මේ ඔය විදියට කට්ට අයින් කරගන්න පුළුවන් කලින්ම. ඒ කියන්නේ වදින්න කලින්ම. එතකොට වැඩේ ලේසියි. සාමාන්‍යයෙන් ඉතින් බෙදලා අයින් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ විදියට කට්ට අයින් කරගන්න. සාමාන්‍ය විනාඩි 3ක් වගේ ඇති. 5ක් වැඩි සාමාන්‍යයෙන්. මොකද එතකොට අර මොකද ඉතින් ඇඹුල් ලුණු ගතිය ගියාට පස්සේ ඉතින් වැඩක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් විනාඩි 3ක් ඇති. දැන් මේ තියෙන්නේ අපි කටු අයින් කරගෙන තියෙන ජාඩි ටික. දැන් අපි මෙතන තෙල් කාලක් විතර අරන් තියෙනවා. ඉතින් තෙල් හොඳට රත් වෙද්දි මේ විදිහට බෙද ගන්න තියෙනවා. මේ හොඳට තෙල් රත් වෙගෙන හොඳට සාමාන්‍ය බැදීගෙන එනවා. එතකොට චුට්ටක් ඔන්න මේ ගානට බැදීගෙන ඉඳි පොඩක් ගින්දර ටික අඩු කරන්න. මොකද නැත්තම් මේ අර ගින්දර සැර එකට නිකන් අඟුරු වෙලා වගේ යනවා. يعني උඩින් බැදිනවා. ඇතින් බැදෙන්නේ නැහැ නිසා හිමීට බැදලා කියන්නේ පොඩි කාලයක් මේ ඒ වෙනුවෙන් දීලා මේ බැද ගන්න ඕනේ. මේ දැන් හොඳට බැදිලා තියෙනවා. මේ වෙද්දී ලිප ඕෆ් කරලා මේ ජරි ටික මේ තෙල් තාච්චියෙන් එළියට ගන්න වෙලාව. දැන් ඇති මේ ගානට බෙදුණා. ඉතින් ගොඩක් කට්ටිය අහනවා මේ ජාඩි කොහොමද හදාගන්නේ? දැන් මගෙන් ජාඩි අරන් ගියාම ඉතින් ඒ වෙනුවෙන් ඉතින් මගේ channel එකේ කරන පළවෙනි වීඩියෝ එක මේක. මේ හදාගන්න විදිය බොහොම සරලව කියලා දීලා තියෙනවා මේකේ. හොඳට බලන්න. දැන් මේ විදියට මේ එළියට අරගන්න තියෙන්නේ බෙදපු ජාඩි කෑලි ටික. මේ තියෙන්නේ දැන් හොඳට බැදිලා තියෙන්නේ. දැන් මේ අර දැන් සාමාන්‍යයෙන් දැන් මුහුදු කුකුලාගේ නම් ලොකු කට්ටක් තියෙන්නේ, පොඩි කටු නෑ. කියන්නේ මැද කට්ට. ඉතින් ඔන්න විදියට මේ අර තව කටු තිබුණත් ඒ ටික සුද්ධ කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපි කටු සුද්ධ කරන්නේ නැතුවත් කපලා තියෙනවා. ඉතින් මේ ඒ නිසා ඒ ටික මේ විදියට සුද්ධ කරගන්න තියෙන්නේ. ඔය විදියට පොඩි කෑලි වලට. ඉතින් එහා පැත්තෙන් පේන්නේ කටු ටික. ඔන්න දැන් සුද්ධ කරගෙන ඉවරයි. කියන්නේ කටු ටික වෙනම අයින් කරගෙන ඉවරයි. දැන් තව ටිකක් පොඩියට මේ ඔර කෑලි විදියට කඩාගත්තම හොඳයි. මොකද එතකොට අර දැන් සාමාන්‍ය යාඩි චූටි කෑල්ලක් එක්ක තමයි මේ ඔක හැපෙන්න ඕනේ. ඔය නැත්තම් අර ලුණු රස වගේ වැඩි වෙනවා අර ගොඩක් ලොකුවට තිබ්බම. නමුත් අර ඕගොල්ලන්ගේ කැමැත්ත අනුව ඕනනම් ඉතින් ලොකුවට කඩා ගන්න පුළුවන්. ඒ ලුණු ග්‍රෑම් 200ක් විතර අරන් තියෙනවා. ඊට
ඊට මිරිස් කෑල්ල 3ක් අරන් තියෙනවා. ඒක හිමිට ඒක පොඩියට කපා ගන්න තියෙන්නේ. ඉතින් දැන් අර මිරිස් කෑල්ල 3යි ලුණු ගෙඩි 3යි දැන් අපි කපලා ඉවරයි. දැන් මේ විදිහට පොඩියට අතින් ඔය ග්ලව් එකක් වගේ දාන හොඳයි ඉතින්. මොකද මේ විදිහට මේ අර ලුණු කපපු ටික ඔය විදිහට පොඩි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකටම අපි කපපු අමු මිරිස් කෑල්ල ටික දාලා ඒකත් හොඳට කලවම් කරගෙන ඊට පස්සේ උඩින් දාගන්න තියෙන්නේ මේ අපි ජාඩි පොඩියට කඩාගත්ත ටික. මෙන්න මේ ආකාරයට හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි කෑලි මිරිස් ටිකක් කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලෝ සරට කැමති නම් ටිකක් වැඩිපුර ඊට පස්සේ ගම් මිරිස් ස්වල්පයක් මේ විදිහට ඊට පස්සේ කැමති නම් මේකට දෙහි දාගන්නත් පුළුවන්. නැත්නම් අපි නම් දාන්නේ මේ අරක්කුවේම නෙමෙයි විනාගිරි. ඒ විනාගිරි මේ ආකාරයට මේ වගේ ප්‍රමාණයක් ඉතින් අම්මා තමයි මට ළඟින් කියලා දෙන්නේ. මම වැඩේ කෙරුවට තාත්තගේ දන්නේ අම්මා තමයි. ඊට පස්සේ ඒ ටික හොඳට අමා ගන්න තියෙනවා. මේ විදිහට කලවම් කරගන්න තියෙනවා. ඔයගොල්ලෝ කැමති නම් දෙහි ටිකක් දාතත් කමක් නැහැ. මේක තනම රසක් තියෙනවා ඉතින්. ඒකට හොඳට කලවම් කරගන්න තියෙනවා. දැන් වැඩේ ඉවරයි. ජාඩි සම්බෝලේ අද ඉවරයි. දැන් සාමාන්‍යයෙන් ග්‍රෑම් 300ක් විතර තමයි එන්නේ. ලුණු ග්‍රෑම් 200යි. අපි ජාඩි ග්‍රෑම් 250ක් බැදගත්තත් ඒක අඩු වෙනවනේ. බෙදෙද්දී අඩු වෙනවා ප්‍රමාණය. කියන බර අඩු වෙනවා. අවසානයේ ග්‍රෑම් 300ක් විතර තමයි මෙන්න මේ විදිහට අපිට ඉතුරු වෙන්නේ. අපි මේ හට්ටියකට දාගත්තම මෙන්න මේ ආකාරයට තියෙනවා. තියාලුනේ අදලා කාලා බලන්න. හරි රසයි මේක. ජාඩි ඕන නම් මගෙන් ගෙන්න ගන්න පුළුවන්. මම මේකේ මගේ WhatsApp නම්බරේ දාලා තියන්නම්. මේ විදිහට ඕගොල්ලෝ ඕනනම් මේ ඊගමාවට ඉන්න කට්ටියට අපි හදලා ගෙදරටම ගෙනත් දෙනවා. ඊගමාවට ඉන්න කට්ටියට මට කෝල් එකක් දෙන්න තියෙන්නේ ටිකක් කලින්. තියාලුනේ එහෙනම් ගොඩාක් ස්තුතියි හැමෝටම.